අද පාසල අවසාන දවසේ මේ වාරේ තව දවස් කීපයක් තියෙනවා ඊළඟ වාරයටත් මේ වාරේ ඉතුරු වෙලා තියෙනවා. නමුත් අද මාසයක් නිමාඩු දෙන දවසේ මේ වගේ උත්සවයක් සංවිධානය කරන්න හේතු ගොඩාක් තියෙනවා. ඉතින් අර දිනේ කිව්වා මේ අදහස් කරාගෙන ඉන්නේ තිබෙනවා. එනවා ගොඩාක් දේවල් කියන්න නම් හිතෙනවා. නමුත් කියන්න වෙලාව මදි. නමුත් මම ආරාධනා කරනවා පළමුවෙන්ම ඒ හතර දිනාටම නැවතත් මෙතෙන්ට එන්න. ළමයි මම හිතුව මොනවද කතා කරන්න ඕනේ කියලා. මට හිතනකොට මට මතක් වුණා මම පොතක් කියවලා තියෙනවා. ජේම්ස් ක්ලියර් කියලා ලේඛකයෙක් ඉන්න ඇමරිකානු ජාතික. එයාගේ පොතක් තියෙනවා ඇටොමික් හැබිට් කියලා. ඇටොමික් හැබිට්. එයා ඇමරිකානු ජාතිකයෙක්. ඒ පොත දැනට ලෝකේ අලෙවි වෙලා තියෙනවා මිලියන 60කට වඩා කොපි අලෙවි වෙලා තියෙනවා. භාෂා 80කට වඩා පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ පොත ලෝකේ ගොඩාක් වෙනස් කරපු ජීවිත වෙනස් කරපු පොතක් බවට පරිවර්තන වෙලා ලොකු ෆේමස් පොතක්. ඉතින් මේ පොතේ තියෙන කාරණාව තමයි පොතේ නම Atomic Habits. ඒ කියන්නේ කුඩා පුරුදු. ඇටම් කියන එක දන්නවනේ හැමෝම. ඇටම් කියන්නේ පරමාණු. චූටි පුරුදු ඇති කරගෙන ඒ පුරුදු ටික ටික පුහුණු කරාට පස්සේ ඒක ලොකු ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත්ත ආදරණීය දරුවෝ 4 දෙනෙක් තමයි මෙතන ඉන්නේ. මෙයාන ජාතික මට්ටමේ ලංකාවෙන්ම ළමයි එක්ක තරග වෙදිලා මෙන්න ජයග්‍රහණය කරා. ඒකට මතක් වෙනවා මෙතන තව දුවෙකුත් ඉන්නවා ඊට කලින් වසරවල. ඉතින් මේ දුවලා ඒ තව මෙතන ජයග්‍රහණ සමස්ත ලංකා ජයග්‍රහණ ගත්ත ළමයි ඇති. ඉතින් මට මතක් වුණා මේ ඇටොමික් හැබිට් කියන පොතේ තියෙන කාරණාවක් ගන්න. ඒක මම ඔප්පු කරලා පෙන්නන්නම්. මොකද ඔබටත් මේ නිවාඩුවේදී ඒ කියන පොතේ තියෙන කරුණොත් එක්ක මේ උදාහරණය අරගෙන ජීවිතේ ජය ගන්න අවස්ථාවක් කරගන්න ලැබෙයි කියලා හිතනවා. ඒකේ තියෙන ආදරණීය දුවේ පුතේ පොතේ ફોකස් කරන්නේ අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ නැති වුණාට චූටි දේවල් දවසකට අපේ ජීවිතවලට පොඩ එකතු කරගන්න පුළුවන් නම් අවසානයේ ඒක ලොකු දෙයක් බවට පරිවර්තනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට කියවීමේ පුරුද්ද. කියවීමේ පුරුද්ද ටික දවසකට විනාඩි 5ක් කියවනනම් ඇති. ඒවා අපේ ජීවිතවලට දවසින් දවස චුට්ට කියවන්න පුළුවන් වුණා නම් ඒ වගේම දැනුම ලබා ගැනීමේ පුරුද්ද කාට හරි ඇති කරගන්න පුළුවන් නම් මාසයක් හැරිලා බලනකොට ලොකු දැනුමක් ඔහුට ඇවිල්ලා තියෙනවා. ඔහුට හොයයි. ඉතින් මගේ ජීවිතය තුළ මම වෙනස් වුණා මේ පොත කියවලා. දැනුම කියන එක ටික එකතු කරගන්න ව්‍යායාම කරනකොටත් එහෙමයි. ඊළඟට විශේෂයෙන්ම වැඩිහිටි හැමෝටම වැදගත් වෙනවා මුදල්. ඔය ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුදල් ඉතුරු කරගන්න බැහැ. අපි යනවා ලොකු ගාණක් ඉතුරු කරන්න. අපි දවසකට රුපියල් 100ක් ඉතුරු කරත් ඇති. මුදල් හම්බ කරන කෙනෙකුට මාසෙකට රුපියල් 1000ක් ඉතුරු කරත් ඇති. නමුත් අපේ වැඩිහිටියෝ බොහෝ අය හිතනවා රුපියල් 500ක් ඉතුරු කළා මොනව කරන්නද කියලා. නමුත් රුපියල් 500 ගානේ 1000 ගානේ හිතන්න 1000 ගානේ අවුරුද්ද මාසෙකට දාලා අවුරුදු 5ක් 10ක් යනකොට ලොකු මුදලක් වෙලා ඒවා පොලි වෙලා ඒ විදිහට ලොකු මුදලක් Tamanට අවසානයේ තියෙනවා. නමුත් අපි හිතනවා චුට්ටක් ඉඳ අපි ගණන් ගන්නේ නැහැ. ඉතින් ඔබේ ජීවිතවලටත් එහෙමයි. ඔබ ටාගට් එකක් තියාගන්න ඕනේ නිමාඩු කාලේ. ඉස්සෙල්ලා ඉලක්කයක් තියාගන්න ඕනේ. මොකක්ද ඉලක්කය? ඉලක්කය තමයි මම කොහොමද මේ ටර්ම් ටෙස්ට් එකට කලින් පේපර් 3-4ක්වත් කරනවා කියලා. ඒ 3ක් අපි හිතමු පේපර් 3ක් කරනවා මේ නිමාඩු මාසේ. හැම ළමයෙක්ම පේපර් 3ක් කරනවා කියලා හිතා ගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනි? ඔබේ ගෝල් එක, ඔබේ ඉලක්කය තියාගත්ත ඉලක්කේ මාසෙට කඩලා
හැමදාම ටික දවසකට විනාඩි 10ක් පේපර් එකට. දවසකට විනාඩි 10ක් වැඩි නෙමෙයි 10ක්. එහෙම නැත්නම් පැය භාගයක්. ඔබට ඕන තරම් වෙලා තියෙනවා. ඔබ කරලා බලන්න දන්නේම නැතුව මාසෙ ඉවරනකොට ඔබ පේපර් 3 කරලා ඉවරයි. වෙනස් වෙලා බලන්න. මේ නිවාඩු කාලේ වෙනස් කරගෙන බලන්න. කවුරු හරි හිත 30 වැඩි කිරීම 5 150. ඔබ අලුතින් වචන 150ක් දැනගෙන අලුත් ළමෙක් විදියට මෙතෙන්ට එනවා. හැබැයි ඔබ පොඩ්ඩයි කියලා නොකර හිටියොත් අඩු ගානේ එක වචනයක් පාඩම් කරන්න වචන 30ක් අමතරව දැනගෙන. හැමදාම YouTube එක බලලා ඉගෙන ගන්න පොඩි දෙයක් ඉගෙන ගන්න. එතකොට ඒක ලොකු දෙයක් බවට පරිවර්තනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මේ ඉස්කෝලේට එනකොට මම හිතාගත්තා මම ඉගෙන ගන්නවා කියලා ක්වොන්ටම් ෆිසික්ස් ගැන. ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන. මම හැමදාම විනාඩි 5ක් 10ක් කරන් ක්වොන්ටම් ගැන බලනවා. මොකද ක්වොන්ටම් භෞතික විද්‍යාව තමයි ලෝකේ දැන් මුල් අංශු මට්ටමින් තියෙන භෞතික විද්‍යාව. මට දැන් ලොකු දැනුමක් ඒ ගැන තියෙනවා. ලොකු දැනුමක් මට ඒ ගැන තියෙනවා. ළමයි මේවා ඒ පොත් ලියලා තියෙන නිකන් නෙවෙයි ඔබටත් කරන්න පුළුවන්. ඔබේ නිවාඩුව ඵලදායී ලෙස ගත කරන්න හිතාගන්න. දවසකට පොඩි දෙයක් කරලා ලොකු ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කය සාක්ෂාත් කරන්න මේක ඔබේ ජීවිතේට A level දරුවන්ට වටිනවා O level දරුවන්ට වටිනවා. හොඳ ප්ලෑන් එකක් හදාගන්න. ප්ලෑන් එකක් හදාගෙන ඒ දේ හරියට කරගෙන යන්න ඕනේ. මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයා පොත් කීයක් කියවල දුන්නා? 95 කියලා. කතා කීයක් පුරුදු වුණාද? පොත් 95 නෑ කතා කීයක් පුරුදු වුණාද ඔයා? කතා 30 ගානක් විතර. 30 ගානක්. මොකද්ද පන්ති? 7. 7 වසර ළමයි පොත් 95ක් කියවලා තියනවලු. සමස් ලංකා තරගට යන්න කතා 35ක්ද? කතා 30 ගානකට වඩා පුරුදු වුණා. හරිද? එතකොට අපි ජයග්‍රහණයක් ගත්තම අපිට පේන්නේ ජයග්‍රහණය විතරයි. ඒ ජයග්‍රහණය පිටුපස කොච්චර කැපකිරීමක් ටික මට මතකයි. මම දන්නවා මෙයාව. එතකොට මෙයාට ඉස්සර කතාවක් කරගන්න බෑ. දැන් මම නිකන් අද බැලුවා බොඩි ලැන්ග්වේජ් ඒ හැම දෙයක්ම හඩවුස් පහත් කරන හැටි ඒ හැම දෙයක්ම හදාගෙන ඒ ටික මේ වාසනාවට ලැබුණු දෙයක් නෙවෙයි ප්‍රැක්ටිස් කරලා ගත්ත දෙයක්. අර පොතේ තියෙනවා හරියටම හරි. ඒකේ එන්ඩ් එක අවසානයේ එන්ඩ් එක සමස් ලංකා ජයග්‍රහණය. ඔබේ ජීවිතවලටත් කොහොමයි? අපි මෙයාගේ උත්සාහ බලමු. කප්ලා ඔයා නේද? කප්ලාගේ ඔයා තප්ලා කොච්චර පුරුදු කොයි කාලෙකද තප්ලා ගන්න පටන් ගත්තේ? කියන්න අනිත් කතා. කියන්න අදහස් ඔයා කොහොමද ඒක කරේ කියලා. මයිකල් අංකල් කොහොමද ඔයා කොච්චර ප්‍රැක්ටිස් කරාද දවසකට? දවසකට පැය දෙකක්. දවස් කීයක් විතර ප්‍රැක්ටිස් කරා? මාස දෙකක් ප්‍රැක්ටිස් කරා. ඊට කලින් ඔයා කොහොමද? කලින් කියන්නේ ගියාවුරුත් තමයි තරගවලට මුලින් ගියේ. තරග දිනේට කලින් මාස දෙකකට විතර කලින් දවසකට පැය දෙකක් ඒකම right. ඔයාලට පැහැදිලිද පුතේ? ඔයාලා ඒ ගැන සාකච්ඡා කරමු. හරිද? කෑ ගහන්න එපා. හොඳට අහගෙන ඉන්න. මේ සමස්ත ලංකා ජයග්‍රහණය කරපු ළමයා වැඩ කළා තියෙනවා තබ්ලා ගහන දවසකට පැය දෙක ගන්න. දින 60ක්. මාසයකට වැඩි කාලයක්. එතකොට එයාගේ අවසාන ප්‍රතිඵලයේ කැපකිරීමේ අවසාන ප්‍රතිඵලය ලොකු ජයග්‍රහණයක් විදිහට දෙනවා. අපිට ජයග්‍රහණ කියන ඒවා ලෝකේ ළමයි ලැබෙන්නේ නෑ වාසනාවට. වාසනාව කියන එක අපිට ලැබෙන දෙයක්. සමහර විට ලැබෙන දෙයක්. නමුත් අපට ඕනම ජයග්‍රහණයක් චූටි පුරුදු එකතු කරලා තමන්ගේ ඉලක්කය කඩලා ඒ ඉලක්කය කඩලා දවසකට පුරුද්දක් විදිහට කරගෙන ගියොත් එහෙම අපිට පුළුවන් වෙනවා ලෝකේ ඕනම දෙයක් දිනන්න. ඕන විභාගයක් පාස් කරන්න පුළුවන් වෙනවා. ඔයාලව අමාරුයි කියන ඕන උපකරණයක් ඕන සංගීත උපකරණයක් ඕනම කෙනෙකුට සංගීත දැනගන්න ඕනේ.
දවසකට පොඩ්ඩ පුරුදු කරොත් ඕනම සංගීත උපකරණයක් එයාට පුළුවන් වෙනවා වාදනය කිරීමේ හැකියාව. ඔච්චර ගීතයක් බැරි කෙනෙක් වුණත් තමන්ගේ තියෙන කටහඬ තාලයකට ගත්තට පස්සේ තාලය ප්‍රැක්ටිස් කරාට පස්සේ රිද්ම් එක ප්‍රැක්ටිස් කරාට පස්සේ ඒක හොඳ එයාට හොඳ ගීත කියන හොඳ ගායිකාවක් හෝ ගායකයෙක් වෙන්න පුළුවන්. ලෝකේ ඕනම දෙයක් ඕනම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. වැඩේ වෙලා තියෙන්නේ ඉලක්කයක් තියාගන්න මේ නිවාඩු කාලේ ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කේ සාක්ෂාත් කරන්න ඔබ මතක තියාගන්න ටික දවසකට පොඩි දේවල් කරන්න මහා දෙයක් හිතාගෙන අද පැය 6ක් පාඩම් කරනවා කියලා හිතාගෙන ඒක කරොත් ඕක වෙන්නේ නැහැ. මෙයා හිතුවනම් අද මං දවසෙම තබ්ලා ගහනවා. එයා දවසෙම තබ්ලා ගහුවේ නැහැ. එයා ටික මේවා කරේ. එයා දවසකට කතා පාඩම් කරා. මේක දවසකට එකක් දෙකක් නේද පාඩම් කරගත්තා. right. ඒ නිසා ඔබ මතක තියාගන්න ටික මේ ජයග්‍රහණ වල මේ දුවගෙන තහලා කියයි ඔයත් එන්නකො. ඒ නිසා ඔබ මතක තියාගන්න පියාගෙනුත් අහලා බලමු ඔය සමස්ත ලංකා අපිට මේ ගන්න තියෙන මේ වගේ උත්සවයක් කරන්නේ ඔයාලා මේ මට්ටමට එන්න ඕනේ. හැමෝටම පුළුවන්. මේ ලංකාවේ ළමයි එක්ක තරඟ කරලා දිනපු ළමයි, රජකල තැන්ෙන් දිනපු ළමයි. මෙයාලගේ තියෙන විශිෂ්ටත්වය මේ රහස අපි හොයාගන්න ඕනේ. මේ අත්දැකීම් අරගෙන ඔබත් මේ මට්ටමට යන්න ඕනේ ආදරණීය දුවේ පුතේ. අපි මෙයාගෙනුත් අහලා බලමු. පුතේ ඔයා සමස්ත ලංකා ජයග්‍රහණ කීයක් ලබලා තියෙනවද? 4ක් විතර. ඔයා කියන්න ඔයා කොහොමද ප්‍රැක්ටිස් කරේ? දැන් ඔයාලට පේනවද ඔයා බටලාට සමස්ත ලංකා පළමු ස්ථානය. ලංකාවේම පරදලා ඉන්නවද? ඊයෝ පළමු ස්ථානය ලබා ගත්තා. එතකොට අර පොත හරි නේද? Atomic Habits. හරිද? ජේම්ස් ක්ලියර්ගේ Atomic Habit පොතේ කියන දේවල් හරියටම හරි. මේවා තමයි උදාහරණ. තමන්ගේ ඉලක්කයේ සමස්ත ලංකා කතික තරගයක් දිනීම, තබ්ලා වාදනයක් දිනීම සමස්ත ලංකා. එහෙම නැත්නම් බඩනලා වාදනයක් දිනනවා. ඒ නිසා ඒකට ඒ වෙනුවෙන් ටික හැමදාම වචනයක් තියෙන ඉංග්‍රීසියේ consistency. අපේ ළමයින්ට ගොඩාක් අපේ මිනිස්සුන්ට ගොඩාක් අමතක වෙනවා. consistency කියලා කියන්නේ අඛණ්ඩව ඒක කරගෙන යන්න ඕනේ. තමන් හිතෙන් වැටෙන්නේ නැතුව අඛණ්ඩව ඒක කරගෙන ගියොත් විතරයි ඕකට කරන්න පුළුවන්. දැන් උදාහරණයක් දෙනවා ඉස්සෙල්ලා උදාහරණයක් කවුරු හරි මම උදාහරණයක් කිව්වේ කවුරු හරි හිතා ගන්නවා නම් මම ඉංග්‍රීසි වචන 5ක් පාඩම් කරගන්නවා මේ මාසෙම. හැබැයි ඒක දවස් 2ක් 3ක් යනකොට අමතක වෙලා ඒක නිවිහිලා යනවා. consistency කියන එක තියාගන්න. අඛණ්ඩව යමක් කරගෙන යනවා හිතෙන් වැටෙන්නේ නැතුව. දෙවෙනි එක procrastinate කියලා වචනයක් තියෙනවා. වැඩ කල් දාන්න එපා. නෑ අද බැරි වුණා හෙටම කරනවා කියලා නෑ. කොච්චර මහන්සි වුණත් මෙයාලා බටනලා වාදනයේවත් කතික තරගයේ කතාවක්වත් ඒ වගේම තබ්ලා වාදනයක්වත් එයාලා අතෑරියේ නෑ. දවසකට ලොකු කැපකිරීමක් කළා තමයි මේ විශිෂ්ට ජයග්‍රහණය ලබලා තියෙන්නේ. ඒ නිසා ආදරණීය දුවේ පුතේ මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යන්න අපි අගය කරන්න ඕනි දෙන්න වාලගේ අත්පුල සන්නාදය මේ දරුවන්ට. වැදගත්කම තේරෙන්නේ නැති ළමයින්ට මම දන්නේ ඒ පරිකල්පන හැකියාව නෑ. පරිකල්පන හැකියාව කියන්නේ හිතලා තේරුම් ගැනීමේ හැකියාවක් නෑ. ඔබේ ජීවිත සාර්ථක කරගන්න තියෙන හොඳම රහසක් තියෙන පොතක් කියලා තමයි කිව්වේ. ඒ පොතට උදාහරණ විදිහට අපේ පාසලෙම ළමයි ටිකක් අරගෙන එයාලගේ අත්දැකීම් බෙදාගත්තා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ නිවාඩුව විනාශ කරගන්න එපා ආදරණීය දුවේ පුතේ. knowledge is the power කියලා කියන්නේ දැනුම තමයි ලෝකේ තියෙන අද ලොකු අවියක් වෙනවා. ඒ දැනුමෙන් ඔබට ඔබේ හිතීමේ හැකියාව, ඔබේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් බලාපොරොත්තු වෙන ඔබේ පරිකල්පන හැකියාව, critical thinking පරිකල්පන හැකියාව ඔබට හිතලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කටපාඩම් රටාවෙන් මිදිලා Taman ඒ අදාළ අවස්ථාවට ස්ථානෝන්ත කටයුතු කිරීමේ හැකියාව ඔබට හැකියාව තියෙන්න ඕනේ. ඔබට හිතන්න thinking power එක ඔබ වැඩි දියුණු කරගත්තේ නැත්නම් කිසිම දෙයක් කරන්න බැහැ. අධ්‍යාපනය කියන්නේ දැනුම ලබා ගැනීම නෙවෙයි හිතන්න පුරුදු වීම කියලා ලෝකෙ හිටපු
ජේෂ්ඨතම ඒ වගේම විශිෂ්ටතම භෞතික විද්‍යාඥය වන අයින්ස්ටයින් කියලා තියෙන මේ විදිහට. අධ්‍යාපනය කියන්නේ දැනුම ලබා ගැනීම පමණක් නොව මොකද්ද? ඉතීමට පුරුදු කිරීමේ ක්‍රමයක් කියලා. එතකොට ඔබ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ඔබට හිතන්න බැරි නම්. ඒ නිසා ඔබ පොත් කියවන්න, නිවාඩු කාලේ ටාගට් කීපයකට යන්න. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා හිතන්න. ඒකට පොඩි දෙයකින් පටන් ගන්න. මහා ගොඩක් හිතන්න එපා. මම ඉංග්‍රීසි වචන 5ක් ඉගෙන ගන්නවා කියලා හිතන්න. මම හැමදාම මම අමතර දැනුම විෂයන් වලට අමතරව දැනුම හැම මේ දින 30ෙම මම chat GTP වලින් ගහලා අලුත් හොයා ගැනීම මොනවද කියලා මම ඉගෙන ගන්නවා. ඒ වගේම ඔබ කැමති මාතෘකාවක් ගැන ගහලා YouTube එකේ හරි ගහලා ඉගෙන ගන්න පුළුවන්. ඒක ඇඩ් කරගන්න ඔයාලා බලන්න ඔයාලා වෙනස් වෙලා ඒ වගේ මම පේපර් 5ක් කරනවා මම පාඩම් කරනවා කියලා හිතාගෙන ඒ ටාගට් එක දවසකට කරලා එන්න. ඔබ ඊළඟ දවසේ මෙතෙන්ට එනකොට වෙනස් ළමයෙක් වෙලා ඉන්නේ. වෙනස් ළමයෙක් කියලා කියන්නේ ඔබ දැනුමෙන් සන්නද්ධ. ඔබ දැනුමෙන් සන්නද්ධ හොඳට හිතන්න පුළුවන් ළමයෙක්. දැනුම ඕනි හිතන්න මිනිස්සුන්ට. මේ නිවාඩු කාලේ ප්ලෑන් කරන කටයුතු කරන්න මේ දරුවා ආදර්ශයට අරගෙන මේ තත්ත්වයට එනවා. පන්තියේ මම පළවෙනිය ගන්නවා. හරිද? ඒ ගෝල් එක තියාගන්න. ඒ ගෝල් එක වෙනුවෙන් මේ මාසේ ටික කරන්න ඔබ බලාපොරොත්තු වෙන මට්ටමට අනිවාර්යයෙන් වෙන්න පුළුවන්. වැඩ කල් දාන්න නැතුව අකණ්ඩව ඒ ටාගට් එකේ ඉන්න. එතකොට ඔබට පුළුවන්. මේ පුතේ අපිට ඔබ ආඩම්බරයක් මේ පාසලට මේ වගේ ඉතින් මෙතන තව ජයග්‍රහණ අපට අරන් දුන ළමයි ඉන්නවා. ඔබට ජයම ලැබේවා. ඔබේ අනාගත සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේක අතාරින්න එපා. ඔබ ඔතනින් තව යන්න. ඔබට ඉගෙන ගන්න පුළුවන්. තනියෙන් ඉගෙන ගන්න. තව දේවල් මේව කරන්න කොහොමද කියලා බලන්න. ඔබ නවත්තන්න එපා ඔබ ගමන. යන්න පුළුවන් උපරිම මට්ටමට, ජාත්‍යන්තර මට්ටමට ඔබ යන්න කියලා මම ඔබටත් උපදෙස් දෙමින් ඔබට තව ඔබ ඒ වගේම ඔබට මම කියනවා ගොඩාක් ළමයි ජයග්‍රහණ ලබා ගන්නට පස්සේ ජයග්‍රහණයක් ලබා ගන්නකොට දැන් වී කරලක මෙහි තියෙන හොඳම උදාහරණය වී කරලක් කිරිවැදිලා පැහෙනකොට නේද? ඒක කිරිවැදිනකොට වී කරල මෙහෙම එනවා පීදෙනවා කියලා කියන්නේ ඊට පස්සේ ඒක බර වෙලා ටික පොළවට බර වෙනවා. හරිද? ඒ විදිහට ඔබ නිහතමානී වෙන්න ගොඩාක් අයගේ නිහතමානීකම නැහැ. හරිද? ඒ නිසා මම ඔබට උපදේශයක් දෙනවාද ඔබ ඉහළට යන්න වී කරලක් වගේ පොළවට බර වෙන්න. ඒ වගේම හැමෝගෙම ඔබ හැමෝම වරප්‍රසාදයට ලක් වෙයි. හැමෝම ඔබ අගය කරයි. ඒ ටික වෙන්නේ ඔබේ හිතමුණුත් විතරයි. එහෙනම්